2023 accounts වල level 3 accounts paper එකේ පස්වෙනි ගාන තියෙන්නේ අවිනිශ්චිත ගිණුමක් හදන්න. මේ අවිනිශ්චිත ගිණුම හදන්න අපි double entry දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ වත්කමක්, ඒ කියන්නේ asset එකක් වැඩි වෙනකොට කොහොමද වෙන්නේ? එහෙම මේ දැනගෙන ඉන්න ඕනේ. අපි accounts කරන්නේ accounts වර්ග පහකින්. asset, equity, liquidity, income, අනිත් එක expense. මෙන්න මේ account පහෙන් තමයි මේ accounts කියන subject එක යන්නේ. එතකොට increase, decrease, asset එකක් වැඩි වෙනකොට අපි දැනගන්න ඕනේ හරද බැරද කියලා. ඒ කියන්නේ debit ද credit ද කියලා. මම මේක ලේසි වෙන්න එතකොට වත්කම් වියදම් වැඩිවීම හර කියන්නේ ඒක ඉන්ක්‍රීස් වෙන එක හර කියන්නේ අපි ඒකට කියන්නේ ඩෙබිට් කියලා. එතකොට වැඩි වෙන එක හර නම් අඩු වෙන එකේ බැර. බැර කියන්නේ ක්‍රෙඩිට්. වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර. එතකොට හිමිකම් වගකීම් ආදායම් වැඩිවීම හර. හර නෙමෙයි වැඩිවීම බැර. එතකොට මේ තුනටම වැඩිවීම ක්‍රෙඩිට්, අඩුවීම ඩෙබිට්. ඔක තමයි මේ accounts වල මේ double entry system එකේ මතක තියාගන්න ඕනේ. කියන වත්කමක් වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? ඩෙබිට් ද ක්‍රෙඩිට් ද වෙන්නේ? එක්ස්පෙන්ස් එකක් වැඩි වෙනකොට ඩෙබිට් ද ක්‍රෙඩිට් ද වෙන්නේ කියලා මතක තියාගන්න ඕනේ. මොකෝ මෙන්න මේක නැතුව අපිට මේ අවිනිශ්චිත ගිණුම් කරන්න බෑ. එතකොට දැන් මේ ගානේ කියලා තියෙනවා the trial balance of Vijay traders as the 31st March did not balance the difference between suspend account. ඒ කියන්නේ අපි suspend account එකක් ගහ ගන්නවා. කියන්නේ අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුමේ ආරම්භක ශේෂය කියලා අපි 149100ක් දා ගන්න ඕනේ. මම අවිනිශ්චිත ගිණුමක් ගහගෙන තියෙන 149100. එතකොට අපි මේ අවිනිශ්චිත ගිණුම අන්තිමට ගන්නකොට අවිනිශ්චිත ගිණුම අපිට දෙපැත්ත සමාන වෙලා අවිනිශ්චිත ගිණුම මේ 0 වෙන්නයි ඕනේ. කියන්නේ ආයෙත් ශේෂයක් විතර යන්න බෑ. කියන්නේ මේ 149100 මෙතන තියෙන බැලන්ස් එකත් එක්ක එකතු වෙලා ඔක්කොම 0 වෙලා යන්නයි ඕනේ. ඒතර අපි බලන්න ඕනි මොනවද මේකේ තියෙන්නේ කියලා. මේකේ කියලා තියෙනවා පළවෙනියට electricity payment of 15,000 had been mistakenly debited to insurance expense account. However, this has been correctly recorded in the cash book. එතකොට අපි මුලින්ම මේකේ කියලා තියෙන එක ඒ විදිහට දාගන්න ඕනේ. ඒ කියන්නේ වැරද්ද අපි ලියා ගන්නයි ඕනේ. වැරද්ද අපි අඳුරගත්තොත් අපිට මේ හරි එක හදාගන්න පුළුවන්. මේක කියන්නේ විදුලි වියදම 15000 වැරදීමකින් ඉලෙක්ට්‍රිසිටි එක්ස්පෙන්ස් එකට දාලා තියෙනවා. ඉලෙක්ට්‍රිසිටි එක්ස්පෙන්ස් එකේ ඩෙබිට්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි එක්ස්පෙන්ස් එකට හර කරලා තියෙනවා. එතකොට මම මුලින්ම දාගන්නවා ඉන්ෂුරන්ස් account එකක් ගහගෙන මෙන්න මේ 15000 මෙතන දාපු එක ඉන්ෂුරන්ස් එකට ඩෙබිට් කරලා තියෙනවා කියන එක වැරදි. මෙන්න මේක වැරදි. මම දැන් මේ අල්ලන කෑල්ල වැරදි. ඊට පස්සේ කියලා තියෙනවා however this has been correctly recorded in cash book. ඒ කියන්නේ විදුලි මොකද්ද ඉන්ෂුරන්ස් එකට දාපු එක වැරදි. හැබැයි cash book එකේ ඒ කියන්නේ අපි වියදමක් කරාම අපේ සල්ලි නැති වෙනවනේ cash book එකේ අපේ ක්‍රෙඩිට් කරලා තියෙන 15000 ඒක හරි. එතකොට cash book එක අපිට මේකට අදාළ වෙන්නේ නැහැ. එතකොට අපි කරන්න ඕනේ දැන් අපි කරන්න ඕනේ මේ ඉන්ෂුරන්ස් එකට දාපු 15000 අයින් කරන්නයි ඕනේ. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකට නෙමෙයි යන්න ඕනේ ඒක ඉලෙක්ට්‍රිසිටි එකට. එතකොට අපි කරන්න ඕනේ ඉන්ෂුරන්ස් එකෙන් 15000 අයින් කරලා යන්න ඕනේ ඉලෙක්ට්‍රිසිටි පේමන්ට් එක නිසා ඉලෙක්ට්‍රිසිටි වියදම් ගිණුමට අපි හර කරන්න ඕනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි එකට ඩෙබිට් කරලා ඉන්ෂුරන්ස් එකට ක්‍රෙඩිට් කරන්නයි ඕනේ. එතකොට දැන් ඔක ජර්නල් එන්ට්‍රි එකක් ලියන්න එපා. එතකොට අපි ඕක ලියන්නේ electricity expense account debit 15,000 insurance expenses
account credit 15,000 ඊළඟට අර මේ මේකේ තියෙන එක මේ දැන් A එකේ කියලා ලියලා තියෙන එක තියෙනවනේ. ඒකේ පොඩි සාරාංශයක් මේ ජර්නල් එන්ට්‍රි මෙතන පල්ලෙහා ලියන්න. ඒක අර නිකන් සංලක්ෂ්‍ය ලියනවා කියලා කියන්නේ. ඒ කියන්නේ Tamanට ලොකුවටම ඉංග්‍රීසි බැරි නම් අර ගානේ මේ තියෙන එකම මේ චුට්ටක් එහෙම මෙහෙන් අඩු කරලා ලියන්න. electricity payment 50,000 මේ debit to insurance expenses කියලා දාන්න. ඒ වගේ දාන්නයි තියෙන්නේ. ඒතර පළවෙනි එක හරි. ඊට පස්සේ දෙවෙනි එකේ කියලා තියෙන cash withdrawn by the owner of business for his personal use was 10,000 and it was only recorded in cash book. එතකොට කියන්නේ අයිතිකරු පෞද්ගලික වියදමට ඒ කියන්නේ කම්පැනිෙන් සල්ලි අරන් තියනවා. ඒ කියන්නේ පෞද්ගලික වියදමට සල්ලි ගන්නවා කියන්නේ ඒක ගැනිලිනේ. එතකොට ගැනිලි සටහන් කරලා නැහැ කියලා කියන්නේ. හැබැයි කෑෂ් බුක් එකේ සටහන් කරලා තියෙනවා. එතකොට ඒකෙත් මම දාගන්නවා. මේ කෑෂ් කියන එක හදාගන්න ඕනේ ඒක මම නිකන් දාගන්නේ. අනික මේ මම මේ ගහන මේ තියෙන එකක්වත් මේ ගානට අදාළ දේවල් නෙමෙයි. මම ඒ කියන්නේ මගේ ජර්නල් එන්ට්‍රි හදාගන්න මම මේ යූස් කරන වර්කින් එක. මෙන්න මේක තමයි අපේ ගානේ ආන්සර් එක. එතකොට අපිට තියෙන්නේ කෑෂ් විත්ඩ්‍රෝවල් එකේ කෑෂ් බුක් එක. එතකොට කෑෂ් ගත්තා කියන්නේ කෑෂ් අඩු වෙනවා. ඒ කියන්නේ කෑෂ් එක ක්‍රෙඩිට් කරන්න ඕනි 10,000ක්. ඒක හරියට දාලා තියෙනවා කියලා කියන්නේ. එතකොට ගැනිලි එකේ සටහන් කරලා නැහැ කියලා. එතකොට ගැනිලි ගත්තාම ගැනිලි හර වෙන්න ඕනි 10,000. එතකොට ගැනිලි එකට හර 10,000ක් වෙලා එතකොට කෑෂ් බුක් එකට බැර 10,000 වෙලා තියෙන කලින්. එතකොට දැන් අපිට එන්ට්‍රි දාන්න වෙන්නේ ගැනිලි එකට හර 10,000 දැම්මට බැර කරන්න තැනක් නැහැනේ. අන්න ඒ වගේ වෙලාවට අපිට බැර කරන්න මොකක්වත් බැර කරන්න හරි හර කරන්න හරි මොකක් හරි නැති වුණාම අපි කරන්නේ සස්පෙන්ඩ් account. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමට අපි මේ drawings වල දැන් 10,000ක් හර කරලා තියෙනවා නම් අපි බැර කරනවා. ඒ කියන්නේ ක්‍රෙඩිට් කරනවා 10,000ක් සස්පෙන්ඩ් account එකට. එතකොට B එකට journal entry වෙන්නේ drawings account එක debit කරනවා 10,000ක් suspend account එක credit කරනවා 10,000ක්. එතකොට දැන් මම මේ suspend account එක මෙතන ගහගෙන තියෙන්නේ. එතකොට suspend account එකට 10,000ක් credit වෙන නිසා මම suspend account එකේ මෙතන drawings කියලා 10,000ක් debit පැත්තේ කියන්නේ බැර පැත්තේ 10,000ක් කියලා ලියනවා. එතකොට දෙවෙනි එකත් හරි. ඊට පස්සේ තියෙන්නේ තුන්වෙනි එකේ discount received of 400 discount received from 4,350 was recorded twice in a respective ledgers account. ඒ කියලා කියන්නේ discount received කියන්නේ ලද වට්ටම් 4,350 දෙපාරක් ඒ කියන්නේ ගිණුම් වල වාර්තා කරලා කියලා කියන්නේ. එතකොට මම මේකේ තියෙන වැරද්ද ලියා ගන්නවා. discount received එකට discount received කියන්නේ ලද වට්ටම් කියන්නේ income ගිණුමක් නිසා income කියන්නේ ආදායම් වැඩිවීම හරනේ. එතකොට ආදායම් වැඩිවීමක් කියන්නේ වැඩිවීම හර නිසා මම දාගන්නවා දෙපාරක් සටහන් කළ නිසා 4,350 දෙකක් දානවා. එතකොට ලද වට්ටම් අපිට එන්නේ කියන්නේ අපිට ලද වට්ටම් දෙන්නේ අපේ ණය හිමියෝනේ. එතකොට ක්‍රෙඩිටර්ස්ලානේ. එතකොට ක්‍රෙඩිටර්ස්ලාගේ පැත්තෙන් මම දාගන්නවා 4,350 දෙකක්. එතකොට මේකේ දෙපාරක් දාපු එක තමයි වැරද්ද. එතකොට මේ discount received එකට මෙන්න මේ 4,350යි ක්‍රෙඩිටර්ස්ලාට මෙන්න මේ 4,350යි. කියන්නේ මෙන්න මේකයි විතරක් ගියා නම් මේක හරි. හැබැයි වෙලා තියෙන්නේ තව 4,350ක් දෙපැත්තටම ඒ කියන්නේ discount received එකට credit කරලා creditorsලාට debit කරලා තියෙනවා. අන්න ඒක වැරදිනේ. එතකොට අපි කරන්න ඕනි ඒක නැති කරන්න ඕනේ. එතකොට discount received එකට මෙන්න මේ 4,350 ගියපු එක වැරදි නිසා අපි discount received එකට debit කරන්න ඕනි 4,350. එතකොට creditorsලාට debit වෙලා තියෙනවනේ වැඩිපුර 4,350. අපි ඒක creditorsලාගෙන් අයි ක්‍රෙඩිට් කරන්න ඕනේ 4,350. එතකොට අපිට C එකට journal entry එන්නේ discount received account debit 4,350යි credit account credit 4,350යි. එතකොට ඒක අපිට suspend account එකට යන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනියට තියෙන rent income 5,000 was debited to rent expense account. However, this was correctly recorded in the cash book. ඒක කියන්නේ රෙන්ට් ඒ කියන්නේ කුලී ආදායම කුලී වියදම් ගිණුමේ තමයි සටහන් කරලා තියෙන්නේ. ඒතකොට කෑෂ් බුක් එකේ මේක හරියට දාලා තිනවා කියලා තමයි කියන්නේ. ඒතකොට කුලී ආදායමක් වැඩි වෙනවා කියන්නේ හර. එතකොට හැබැයි මේක කියලා තියෙන්නේ ආදායමක් වැඩි වෙනවා කියලා කියන බැර මේ rent income decided to
මේක මේ කියන්නේ බැර කරන්න ඕනි එකක් මේක ඒගොල්ලෝ කරලා දිනවා කියලා කියන්නේ rent expense එකට හර කරලා තියෙන. මෙන්න මේක වැරදි. මේ 5000 දාලා තියෙන එක වැරදි. එතකොට කෑෂ් බුක් එකේදී හරියට කළේ කියන්නේ කෑෂ් බුක් එකට රෙන්ට් ඉන්කම් එකක් කියන අපිට සල්ලි හම්බ වෙනවනේ. එතකොට කෑෂ් බුක් එකට 5000ක් හර කරපු එක හරි. එතකොට මේ අපි කරගන්න ඕනි දැන් රෙන්ට් එක්ස්පෙන්ස් එකෙන් 5000 මේ ඩෙබිට් කරපු එක වැරදි නම් අපි ඒක රෙන්ට් එක්ස්පෙන්ස් එක ක්‍රෙඩිට් කරන්න. ඒ කියන්නේ මේ 5000 අයින් කරන් තමයි මම මේ පැත්තට දාන්නේ. එතකොට මේ 5000ට 5000 කැපිලා රෙන්ට් එක්ස්පෙන්ස් එක 0 වෙන්නේ. එතකොට යන්න ඕනි රෙන්ට් ඉන්කම්. රෙන්ට් ඉන්කම් එකට අපි දාලා නැති නිසා රෙන්ට් ඉන්කම් එකට අපි ක්‍රෙඩිට් කරන්න ඕනි 5000. දැන් එතකොට ඒකේ බැලුවාම අපිට දෙකක් එන්නේ. ඒ කියන්නේ බැර පැත්තට එන්ට්‍රි දෙකක් එන්නේ 5000ක් මෙතනක් දාන්න ඕනි. රෙන්ට් ඉන්කම් එකට බැර කරන්න ඕනි 5000ක්. රෙන්ට් එක්ස්පෙන්ස් එකට 5000ක් බැර කරන්න ඕනි. හැබැයි සස්පෙන්ඩ් account එකට දැන් අපිට දාන්න වෙන එකක් නැහැනේ. එතකොට අපිට දාන්න වෙන්නේ සස්පෙන්ඩ් account එකට තමයි. එතකොට ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමට මේ දෙකේම එකතුව 10000ක් අපි දානවා. තව එකක් තමයි ඔක මතක තියාගන්න දෙයක් තියෙනවා. දැන් rent income ඒ කියන්නේ බැර යන්න ඕනි සටහනක් අපි දාලා තියෙන rent expense එකේ හරට. එතකොට කියන්නේ බැරට 5000ක් දාන්න ඕනි එක හරට 5000ක් තමයි දාලා තියෙන්නේ. එතකොට දැන් බැරට දාන්න තියෙන එක හරට දාලා තියෙනවා කියන්නේ පැත්ත මාරු වෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ rent expense එකෙත් බැර පැත්ත මෙන්න මේ පැත්තේ 5000 දාලා තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි ඒක මතක තියාගන්න ඕනි දෙයක් තමයි පැත්ත මාරුනොත්. ඒ කියන්නේ දාන්න ඕනි පැත්ත මාරුනොත් entry double වෙනවා. මේ තියෙන suspend account එකට 10000ක් එවලා තියෙන එක. එතකොට D එකට එන්නේ suspend account එකට debit කරනවා 10000ක්. rent income එකට credit කරනවා 5000ක්. rent expense එකට credit කරනවා 5000ක්. එතකොට දැන් මේක suspend account එකට debit වෙනවනේ. අපි ඒක දාගන්නවා. මේක වෙන වෙනම දාගන්නත් පුළුවන්. නැත්නම් කෙලින්ම rent expense and income කියලා කෙලින්ම 10000ක් දාන්න පුළුවන්. මම මේක වෙන වෙනම දාලා තියෙනවා. එතන මෙන්න මේ 5000 දෙක තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ rates payment 12,000 was incorrectly credited to discount received account was 120,000. However, this was correctly recorded in the cash book. ඒ කියන්නේ rates payment. ඒ කියන්නේ අපි හිතමුකෝ වරි පණන් කියලා. වරි පණන් 12000ක් දාන්න ඕනි එක වරි පණන් වියදම් ගිණුමේ දාන්න ඕනි එක ඒක දාලා තියෙන discount receipt. ඒ කියන්නේ ලද වට්ටම් ගිණුමට ඒක දාලා තියෙන ලද වට්ටම් ගිණුමට ක්‍රෙඩිට් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම තමයි වෙලා තියෙන්නේ. වැරද්ද තියෙන්නේ මේ discount receipt එකට 1,20,000ක් වැරදියට දාලා තියෙනවා. එතකොට මේ cash book එකේ ඒකත් හරියට දාලා තියෙනවා කියලා කියන්නේ cash book එකට කෙලින්ම රුපියල් 12000ක් බැර කරලා තියෙනවා. මම ඒක මෙතන පෙන්නන්නේ නැහැ. එතකොට අපිට වැරදි කෑල්ලනේ ඕනේ cash book එක ගිහිල්ලා තියෙනවනේ ඒක හදන්න දෙයක් නැහැ. එතකොට අපිට rates payment 12000 පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ rates payment කියන්නේ වියදමක්නේ. rates payment වලට අපි 12000ක් හර කරන්න ඕනේ. එතකොට මේ 12000 හර කරාට පස්සේ දැන් discount receipt ඒ කියන්නේ නැත්තම් ලද වට්ටම් ගිණුමට අපි 1,20,000ක් බැර කරපු එක වැරදීනේ. ඒ බැර කරපු එක වැරදි එක අයින් කරන්න අපි අනිත් පැත්තට හර කරන්න ඕනේ 1,20,000. එතකොට දැන් මේකේ 1,20,000ක් තියෙනවා මේකේ 12,000ක් තියෙනවා. එතකොට ඒ දෙකම යන්න ඕනි අපේ suspend account එකට. අපිට වෙන ඒ කියන්නේ මේකෙන් ආයිත් බැර කරන්න entry එකක් නැහැනේ. cash entry වැරදි කියලා තිබ්බනම් cash එකට බැර කරන්න පුළුවන්. cash එක දාලා නැහැ කියලා. එහෙම මොකක්වත් දාන්න entry එකක් මේ දාන්න account එකක් නැතුනහම අපි ඒක අවිනිශ්චිත ගිණුමට තමයි දාන්න ඕනේ. එතකොට suspend account එකට 1,32,000ක් බැර කරන්න ඕනේ. එතකොට E එකේ අපේ entry එන්නේ rates account ගිණුම debit කරන මේ 12000ක් discount received account ගිණුම debit කරන 1,20,000ක් suspend නැත්නම් අවිනිශ්චිත ගිණුම credit කරනවා 1,32,000. ඊට පස්සේ F එකේ තියෙන credit purchase 15,000 credit purchase 50,000 from the RAM enterprise has not been recorded in the book of the accounts. ආයෙක කියලා තියෙන්නේ ණයට ගත්ත ඒවා මේ entry දාලා නැහැ කියලා. එතකොට ණයට ගත්තාම purchase කියන අපේ වියදමක්නේ. එතකොට purchase කියන එකට අපි 50,000ක් debit කරන්න ඕනි. RAM enterprises කියන්නේ creditor කෙනෙන්නේ. creditor කෙනෙක් කියන්නේ අපේ liquidity එකක්. liquidity එකක් වැඩි වෙනවා කියන්නේ අපේ මේක මේ increase වෙන්නයි ඕනේ. කියන්නේ liquidity එක increase වෙනවා කියන්නේ RAM enterprise creditor මේ credit වෙන්න ඕනේ 50,000. එතකොට ඒකට එන්නේ F එකට purchase account එකට debit වෙන්න ඕනේ මේ 50,000ක්. RAM enterprises account එකට
ක්‍රෙඩිට් වෙන්න ඕනි 50000. ඒකට එතකොට එන්නේ නැහැ. මම මෙතන මේ E එකේ 1,32,000ත් ඒක මේ account එක credit කරන්න කියලා තියෙන. ඒතකොට මම ඒකත් වෙන වෙනම දාගෙන තියෙන. නැත්නම් මෙතන කෙලින්ම 1,32,000 දාගන්න පුළුවන්. ඊට පස්සේ the rent payment of 4,500 has been recorded. The rent payment of 4,500 has been correctly recorded in cash book and debited to rent expense account 5,400. ඒ කියන්නේ rent payment එක කියන්නේ rent payment එක කියන්නේ කුලී ගෙවීම 4,500 cash book එකේ හරියට දාලා හැබැයි rent expense එකේ ඒ කියන්නේ rent ඒ කියන්නේ කුලී ගෙවීම් ගින්ම දාලා තියෙන්නේ නැත්නම් කුලී වියදම් ගින්ම දාලා තියෙන 5,400ක් කියලා. rent payment එකක් නේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතන්නකො අපි කම්පැනි ඉන්නකොට අපි කම්පැනියේ ඉන්නේ කාගේ හරි ගොඩනැගිල්ලක කුලියට. එතකොට අපි කුලියට ඉන්න පේමන්ට් එක කරනවා කියන එක අපේ වියදමන්නේ. එතකොට මේ 4,500ක් දාන්න ඕනි එක දාලා තියෙන 5,400ක් විදිහට. එතකොට කරන්න ඕනි අපි මුලින්ම වැරද්ද හදා ගන්න ඕනි. මේ තියෙන rent expense එකේ 5,400ක් දාපුවක වැරදි. යන්න ඕනි 4,500. එතකොට හැබැයි කෑෂ් එකේදී අපි කෙලින්ම මේ ක්‍රෙඩිට් කරලා තියෙනවා 4,500ක් ඒක හරි. එතකොට මේකට 5,400ක් නෙමෙයි යන්න ඕනි 4,500ක් නම් දැන් මෙතන 4,500ක් නම් වෙන්න ඕනි මේ පැත්තට 900ක් ගියොත් නේ මෙතන 5,400න් 900ක් ගියොත් නේ මේ හර පැත්තේ 4,500 ඉතිරි වෙන්නේ. එතකොට අපි එතෙන්ට 900 දානවා. එතකොට rent expense එක බැර කරනවා 900ක්. එතකොට අපිට දාන්න වෙන එකක් නැහැ නේ. එතකොට දාන්න වෙන එකක් නැති නිසා අපි කරන්නේ suspend account එක නැත්තම් අවිනිශ්චිත ගිණුමට හර කරන්න ඕනේ 900. එතකොට ඒකේ journal entry වෙන්නේ suspend account debit 900 rent expense credit 900. එතකොට අපි ඒකත් suspend account එක debit කරන්න තියෙන නිසා අපි 900ක් දාගන්නවා. එතකොට ඒකත් හරි. අන්තිම එක තියෙන්නේ discount allowed to customer amounting 64,000 has been correctly recorded in the trade receivable account. However, it has been debited to discount received account 46,000. ඒ කියන්නේ අපි දුන්න වට්ටමක් දීලා තියෙනවා මේ කස්ටමර් අපේ ණය ගැතියෙක්ට දුන් වට්ටම 64,000 අපි දුන් වට්ටම් ගිණුමේ දාන්නේ නැතුව දාලා තියෙන්නේ ලද වට්ටම් ගිණුමේ. හැබැයි ලද වට්ටම් ගිණුමේ දාලා තියෙන amount එකත් වැරදි. ලද වට්ටම් ගිණුමේ දාලා තියෙනවා කියලා දින 46,000. එතකොට ලද වට්ටම් ගිණුමට බැර කරලා තියෙනවා කියලානේ කියන්නේ. නෑ ලද වට්ටම් ගිණුමට හර කරලා තියෙනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ 46,000 දාපු එක වැරදි. එතකොට දාපු එක වැරදි නම් ඒක රිවර්ස් කරන්න එපා. එතකොට discount received ගිණුමට අපි බැර කරන්න ඕනේ 46,000. එතකොට discount allowed ඒ කියන්නේ දුන් වට්ටම් ගිණුමට අපි මේ 64,000ක් දාන්න ඕනේ. එතකොට 64,000ක් දාන්න ඕනේ. එතකොට මෙතන 64,000ක් හර කරලා discount received එකට බැර කරලා තියෙන 46,000ක් නම් ඉතිරි මදි අඩුපාඩු කොහේ හරි account එකට දාන්න ඕන නිසා අපිට දාන්න වෙන account එකක් නැති නිසා අපි suspend account එකට දානවා 18,000. එතකොට අපිට ඒකට entry එන්නේ discount allowed account debit 64,000, discount received account credit 46,000, suspend account credit 18,000. ඒ කියන්නේ දුන් වට්ටම් ගිණුමට හර කරන්න ඕනි 64,000ක් ලද වට්ටම් ගිණුමට බැර කරන්න ඕනි 46,000ක් අවිනිශ්චිත ගිණුමට බැර කරන්න ඕනි 18,000. අනිවාර්යෙන් මේ journal entry එකට අර සංලක්ෂය කියන එක අනිවාර්යෙන් මේ ලියන්න. මොකක් හරි අර ගානේ තියෙන එකක් පොඩ්ඩක් copy කරලා ලියන්න තියෙනවා. එතකොට ඒකත් මෙන්න මේ suspend account එකට යන 18,000ත් අපි suspend account එකේ දාන්න ඕනි. එතකොට දැම්මට පස්සේ අපේ suspend account එක 1,60,000ට tally වෙනවා. සමහරක් වෙලාවට මෙන්න මෙතන මේ opening balance එක කියන්නේ ගණන් වල දෙනවා සමහරක් වෙලාවට opening balance එකක් නැතුව suspend account එකක් හදන්න කියලා. එතකොට අපි දැන් මේක tally කරන්න ඕනේ. දැන් මේකේ මෙහෙම නැති වුණොත් tally කරන්න විදියක් නැහැ. දැන් අපේ credit පැත්තේ එනවා. ඒ කියන්නේ බැර පැත්තේ එකතු වෙන 1,60,000. හැබැයි මේ පැත්තේ එන්නේ 10,900. එතකොට අපි 1,60,000න් 10,900 වෙනස බලලා මෙන්න මෙතෙන්ට මේ difference එක දාන්න ඕනේ opening balance කියලා. කොහොම හරි suspend account එක 0 වෙන්නයි ඕනේ.
ඔය ගානේ උච්චරයි තියෙන්නේ. මේ ගානේ අර ටිකක් අමාරුවකට තියෙන්නේ ජර්නල් එන්ට්‍රි. ඒ කියන්නේ account එක මොකක්ද කියලා. ඒ කියන්නේ account එක asset එකක්ද income එකක්ද එහෙම දන්නේ නැතුව එකයි account එකට debit වෙන්නේ කොහොමද credit වෙද්දි කොහොමද වෙන්නේ කියන එක දන්නේ නැතුවයි තිබ්බොත් තමයි ගාන තියෙන්නේ. මුලින්ම ගාන හදන්න කලින් ගානේ තියෙන වැරද්ද මෙන්න මේ වගේ working එක දාගෙන වැරද්ද මුලින් හොයාගත්තට පස්සේ වැරද්ද හරි ගස්සන්න ගියාම අපිට ලේසියි. නැත්නම් හැම එකටම මේ suspend account එකක් එන්නේ. මෙන්න මේක මතක තියාගෙන asset කියන්නේ මොන account જાතිද, expense කියන්නේ මොනවද, equity කියන්නේ මොනවද, income liquidity කියන්නේ මොනවද කියලා බලාගත්තා නම් ඒවා වැඩි වෙද්දි මෙහෙමයි අඩු වෙද්දි මෙහෙමයි කියලා මතක තියාගත්තා නම් මේ අවිනිශ්චිත ගිණුම් ගානේ ලකුණු 14ක් තියෙනවා. ලකුණු 14 ගන්න එක මේ ලොකු අමාරුවක් නෑ.